අතීතයේ ඉඳන්ම ගැමිරසට හදන කෑම ගොඩක් රසයිනේ. ඉතින් අද මම ඔයාලට අරගෙනවා ගමේ විදියට ගොඩක් රසට බ්ලැක් පෝක් කරි එකක් හදන විදිය. මේක නම් ඉතින් දැක්කත් කෙලගිලෙනවා. අපි යමු එහෙනම් මේක හදන විදිය බලන්න. මේ තියෙන්නේ පෝක් ග්‍රෑම් 750ක්. මම මේ ටික මේ සයිස් එකට කපාගෙන හොතින් සෝදගෙන තියෙන්නේ. අපි බලමු එහෙනම් මේක මැරිනේට් කරන විදිය. ඒකට මම මුලින්ම 3-5 කුඩු මේස හැන්දක් දානවා. ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක් වගේ එකතු කරනවා. බැදපු 3-5 කුඩු මේස හැන්දක් දාගමු. තව මිරිස් කුඩුත් මේස හැන්දක් දානවා. කහ කුඩු වලින් තේ හැඳි 3 කාලක් එකතු කරනවා. ලුණුත් තේ හැඳි 1/4ක් වගේ එකතු කරගමු. අන්තිමට මම ඉඟුරු සුදුරුණු පේස්ට් එකෙන් මේස හැඳි 1/4ක් විතර එකතු කරනවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු. මේක දැන් වහලා මැරිනේට් වෙන්න අඩුම විනාඩි 20ක්වත් තියාගන්න ඕනි අපි. හරි අපි එහෙනම් කරි එක හදන විදිහ බලමු. මම වළඳක් ලිපෙන් තියලා තෙල් මේස හැඳි 2ක් වගේ දානවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම අබෑට තේ හැන්දක් එකතු කරනවා. ඒ වගේම උණුහාල වලිනුත් තේ හැන්දක් එකතු කරගමු. සූදුරු තේ හැඳි භාගයකුත් දාගන්න ඕනි. ඊළඟට මම තලාගත්ත කරදුමුංගු 4ක් සහ කරාපු නැටි 4කුත් දානවා. දැන් මේ ටික මික්ස් කරගන්න ගමන් තප්පර 30ක් ෆ්‍රයි කරගමු. හරි මම දැන් මේ වගේ කුරුඳු කෑල්ලක් දාගන්නවා. මේ ගාන සේර කෑල්ලකුත් එකතු කරගන්න ඕනි. ඊළඟට කරපිංචා ඉති දෙකකුත් එකතු කරමු. තව රම්පෙස් වල්පයකුත් දාගන්නවා. ඒ වගේම මේ වගේ කපාගත්ත අම්මිරිස් කරල් දෙකක් වගේත් දාගන්නවා. අන්තිමට මම මේ වගේ කපාගත්ත ලූණු ගෙඩි 1/4ක් වගේ දානවා. දැන් මේ ටික මික්ස් කරගන්න ගමන් විනාඩි 2ක් 3ක් වගේ ෆ්‍රයි කරගමු. ඊළඟට මම මේකට මිරිස් කුඩු වලින් තේ හැන්දක් දානවා. තව බැදපු 3-5 කුඩුත් තේ හැන්දක් දානවා. දැන් මේ ටිකත් විනාඩියක් වගේ මික්ස් කරගමු. ඊළඟට මම මැරිනේට් වුණ පෝක් ටික මේකට එකතු කරනවා. තව පොඩි ගොරක කෑලි දෙකකුත් දාගමු. දැන් පෝක් ටික මික්ස් කරගන්න ගමන් විනාඩි 3ක් විතර ෆ්‍රයි කරගන්න ඕනි. ඊළඟට මම මේක පියනෙන් වහලා විනාඩි 5ක් වගේ මධ්‍යම ගින්දරේ පිස ගන්නවා. විනාඩි 5කට පස්සේ පියන ඇරලා ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. ඊළඟට මම මැරිනේට් කරපු භාජනයටම වතුර දාලා මේකට එකතු කරගන්නවා. පෝක් ටික භාගයක් වගේ වැහෙන ගානට වතුර එකතු කරගත්තාම ඇති. ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. ඊළඟට අපි වතුර ටිකක් රත් වෙනකල් පිසගමු. දැන් මම මේක පියනෙන් වහලා විනාඩි 15ක් 20ක් වගේ මධ්‍යම ගින්දරේ පිස ගන්නවා. මේ තියෙන්නේ දැන් විනාඩි 20කට පස්සේ මම ආයෙත් මේක මික්ස් කරගන්නවා. මොකද නැත්නම් අඩිය අල්ලන්න පුළුවන්. ආයෙත් දැන් පියනෙන් වහලා තවත් විනාඩි 10ක් වගේ මධ්‍යම ගින්දරේම පිස ගන්න ඕනි. ඉතින් මේ වෙලාවේදී ඔයාලා රස බලලා ලුණු මදි නම් එකතු කරගන්න. දැන් ආයෙත් හොඳට මික්ස් කරගන්න. ඔන්න එහෙනම් අපේ මේ රසම රස කරි එක හදලා ඉවරයි. කොහොමද ඉතින් මේකේ රස පාට? එහෙනම් ඔයා පෝක් කරි එක ඊළඟ පාර හදද්දී මේ වගේ ගමේ විදියට හදලා බලන්න. මේ තියෙන්නේ මේක හදන්න කිය සියලුම ද්‍රව්‍ය ටික.